Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මම අද වෙනස්ම වීඩියෝ එකක් තමයි අරන් ආවේ. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් අයට helpful වීඩියෝ එකක් වෙයි කියලා. තව A-level exam එකට හරියටම දවස් 144යි තියෙන්නේ. ඒ කියන්නේ හරියටම මාස 4ක් වගේ තමයි තියෙන්නේ. මම වීඩියෝ එක එඩිට් කරන දවසට තමයි මම කිව්වේ. ඒ වගේම මම A-level කරන පළවෙනි පාර මේ පාර විභාගය නෙවෙයි. එතකොට මම දන්නවා මගේ කලින් ෂයි එකේදී මට exam වෙලාවේදී උන අඩුපාඩු සහ වැරදි. එතකොට තව පුංචි කාලයක් තමයි එක්සෑම් එකට තියෙන්නේ. මම කිව්වේ මුලින් ඒ කියන්නේ දවස් 144යි. ඒ කියන්නේ මාස 4ක් වගේ පොඩි කාලයක් තමයි. හැබැයි මෙතනදී එන හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි මේ කාලේ ඇති වෙයිද එක්සෑම් එකට කියලා. මොකද මාස 4ක් කියන්නේ ඉක්මනින් යන චූටි කාලයක්. හැබැයි මම කියනවා මේ කාලේ හොඳටම ඇති. මොකද මගේ සබ්ජෙක්ට් එක කොමර්ස් සබ්ජෙක්ට් එක පැත්තෙන් මම කියන්නේ මේ කාලේ හොඳටම ඇති කියලා. හැබැයි එක එක්කෙනාගේ මත වෙනස් නිසා සමහරුන්ට කියන්න පුළුවන් මේ පොඩි කාලේ මොනා කරන්නද එක්සෑම් එකක් කරගන්න බෑ කියලා. මම මෙතනදී කිසිම ඩවුට් එකක් නැතුව මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක කියනවා මේ මාස 4 හොඳට වැඩ කරොත් අනිවාර්යෙන් ඒ 3ක් ගන්න පුළුවන්. අඩු කාලයකදී වැඩ කරලා උපරිම රිසල්ට් එකක් දාන්න නම් බෙස්ට් ප්ලෑන් එකක් අපි ගාව තියෙන්න ඕනි. ඒ නිසා මම වෙනුවෙන් හදපු ප්ලෑන් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මුළු ප්ලෑන් එකම ටිප්ස් 7ක් විදිහට තමයි ෂෙයා කරගන්නේ. මම ඔයාලට කියලා දෙන්නම් ඒ විදිහට වැඩ කරලා හොඳ රිසල්ට් එකක් ගන්න කොහොමද කියලා. එහෙනම් යමු අපි මුලින්ම වීඩියෝ එකට. මෙතනදී number 1 පළවෙනි ටිප්ස් එක විදිහට කියන්නේ තව එක්සෑම් එකට දින කොච්චර තියෙනවද මේක කැලෙන්ඩර් එකක් හදා ගන්න ඕනේ කියලා. අපි කවුරුත් දන්නවා එක්සෑම් එකට තව 144යි දවස් තියෙන්න කියලා. හැබැයි මෙතනදී එක්සෑම් එකට තව කොච්චර දවස් තියෙනවද කියලා දන්නේ නැති අයත් ඉන්නවා. මොකද හොඳට වැඩ කරගෙන ඇවිල්ලා මගකදී එක්සෑම් එක අතහැරලා දාපු වගේම එක්සෑම් එකට බය වෙලා ඊළඟ ෂයි එකේදී ආපහු එක්සෑම් එක කරන්නම් කියලා එක්සෑම් එක ස්කිප් කරන්න බලන් ඉන්න නංගිලා මල්ලිලා ගොඩක් ඇති. ඒ අය වෙනුවෙන් හොඳ ප්ලෑන් එකක් තමයි මේක. මෙතනදී මම කරන සබ්ජෙක්ට් එක විතරක් ස්පෙෂල් කරලා කතා කරාට මේ ප්ලෑන් එක මම හිතනවා ආර්ට් බයෝ මැත්ස් ටෙක් සබ්ජෙක්ට් ඔක්කොටම වැදගත් වෙයි කියලා. එතකොට මමගේ මේ ප්ලෑන් එක හදන්නේ එක්සෑම් නොවැම්බර් 10 කියලා හිතාගෙන. හැබැයි A-level exam එක හරියටම තියෙන්නේ නොවැම්බර් 15 කියලා තමයි ඩේට් දීලා තියෙන්නේ. එතකොට මම දවස් 5ක ගැප් එකක් තියලා තමයි මගේ ප්ලෑන් එක ඉවර කරන්න හිතන් ඉන්නේ. මෙතනදී අපෙන් මොකක් හරි මිස්ටේක් එකක් වුණොත් අපිට පොඩි අතපසුවීම් වෙනවනේ. ඒ වගේ දෙයක් හදාගන්න තව දවස් 5ක් තියෙනවා. මෙතනදී මම කියන්නේ දවස් 5කින් පාඩම් කරලා ඉවර කරන්න පුළුවන් කියලා. මම එහෙම නෙවෙයි කිව්වේ. මොකක් හරි චූටි මිස්ටේක් එකක් වුණොත් අපිට ඒක හදාගන්න දවස් කිහිපයක් ඉතුරු වෙනවා. මං කලින් කිව්වනේ සබ්ජෙක්ට් ඔක්කොටම ආර්ට් බයෝ මැත්ස් ටෙක් ඔක්කොටම මේ ප්ලෑන් එක වැදගත් වෙනවා කියලා. හැබැයි මට 100% ෂුවර් කරලා ඒ සබ්ජෙක්ට් වලදී පුළුවන් කියලා කියන්න බෑ. මොකද මට ලොකු අවබෝධයක් නැහැ ඒ සබ්ජෙක්ට් ගැන. බට් මම ට්‍රස්ට් කරලා කියනවා කොමර්ස් කියන මගේ සබ්ජෙක්ට් එක කරන ඔයාලට තවමත් වැඩ කරලා නැති අයට මේක තමයි බෙස්ට්ම ප්ලෑන් එක කියලා. මෙතනදී මේ පාර එක්සෑම් කරන ළමයෙක් විදිහට මේ කොමර්ස් කියන සබ්ජෙක්ට් එකේ මුළු සිලබස් එකම 100%ක් දන්නේ නැහැ කියලා හිතමුකෝ. ඇත්තටම 100%ක් දන්නවා නම් ඉතින් එක්සෑම් එකේ හොඳ රිසල්ට් එකක් එනවනේ. අපි හැමෝම 100%ක් දන්නේ නැහැ. හැබැයි අපි 105ක් 110ක් සමහර විට 125ක් 30ක් 75ක් ඒ වගේ ටිකක් හරි දන්නවනේ. එහෙම දන්න කෙනෙක්ට නම් මේක කරගන්න ගොඩක්ම ලේසි. හැබැයි මුකුත්ම දන්නේ නැතුව අලුතින්ම කොමර්ස් සබ්ජෙක්ට් එකට එන කෙනෙක්ට නම් මේක චුට්ටක් අමාරුයි. අමාරුයි කියන්නේ මුලින් ඉඳලම අපි ගොඩක් හොඳට අධ්‍යයනය කරන්න ඕන මේ කොමර්ස් කියන්නේ මොකද්ද සබ්ජෙක්ට් 3ක් තියෙනවා. ඒ ටික වෙනම අපි හොඳට බලන්න ඕන. එතකොට එයා අපිට වඩා ලොකු මහන්සි වීමක් හා කැපකිරීමක් කරන්න ඕන මේ පොඩි කාලයකදී එක්සෑම් එක කරන්න. මෙතනදී කියන්න ඕන තව දෙයක් තමයි අපි මෙතනදී එක්සෑම් එකට බය වෙලා හරියන්නේ නැහැ. හැමෝගෙම හිතේ විශ්වාසයක් තියාගන්න ඕන මට මේක කරන්න පුළුවන් කියලා. එතකොට තමයි අපිව තවත් මොටිවේට් වෙන්නේ.
මෙතනදී පළවෙනි ටිප් එක විදිහට කැලෙන්ඩර් එකක් හදනවා කියන්නේ එක්සෑම් එකට තව කොච්චර දවස් තියෙනවද කියලා අපි මුලින් බලන්න ඕන. දැන් අපි බැලුවානේ අද දවසට මම මේ vlog එක කරන දවසට නම් හරියටම දවස් තියෙන්නේ 144යි. එතකොට මම කළේ half sheet දෙකක් අරගෙන කැලෙන්ඩර් එකක් හැදුවා. එතකොට මම කළේ දවස් 144ට කොටු 144ක් එන විදිහට කැලෙන්ඩර් එකක් හැදුවා. එතකොට මට මෙතනදී එක half sheet එකකට ගන්න බැරි වුණා. මම සාමාන්‍යයෙන් date ලියන්න ටිකක් ලොකුවට කොටු තමයි හදාගත්තේ. එතකොට මට half sheet දෙකක් ගියා මේ කැලෙන්ඩර් එක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. මෙතනදී මම කරන විදිහටම කැලෙන්ඩර් එක හදන්න ඕනි නෑ. ඔයාලා ඔයාලගේ විදිහට ක්‍රියේටිව් විදිහට කැලෙන්ඩර් එක හදලා ඉවර කරගන්න පුළුවන්. මෙහෙම හදලා කැලෙන්ඩර් එකෙන් අපිට තියෙන බෙනිෆිට් එක තමයි අපිට ලේසියෙන් එකින් එක දවස් 144 ලියාගෙන දවසින් දවස අපිට කොටුව ගානේ කපන්න. එතකොට අපිට පුළුවන් තව එක්සෑම් එකට දවස් කොච්චර දවස් තියෙනවද කියලා අපිට පොඩ්ඩක් නෝට් එකක් දාගන්න. මෙතනදී අපි කොටු 144 හදාගන්න ඕන අග ඉඳන් මුලට යන විදිහට. එතකොට අපිට ලේසි දවස් දැනගන්න. මේක තමයි මගේ ප්ලෑන් එකේ පළවෙනි ටිප් එක. අපි යමු ඊළඟ එකට. මෙතනදී මම දෙවෙනි ටිප් එක විදිහට ගත්තේ සබ්ජෙක්ට් 3 මුළු පාඩම් කීයක් තියෙනවද ඒ මොනවාද කියලා අපි දැනගෙන ඉන්න ඕන. දැන් මම කරන කොමර්ස් ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට් 3 විදිහට ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය සහ ව්‍යාපාර අධ්‍යයනය තමයි මම කරන්නේ. එතකොට මේ සබ්ජෙක්ට් 3ට වෙන වෙනම පාඩම් කොච්චර තියෙනවද? ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ආර්ථික විද්‍යාව කියන සබ්ජෙක්ට් එකට පාඩම් කීයක් තියෙනවද? 12 වසරේ මෙච්චර පාඩම් ගාණක් තියෙනවා, 13 වසරේ මෙච්චර පාඩම් ගාණක් තියෙනවා කියලා අපි දැනගෙන ඉන්න ඕන. මම කලේ මුලින්ම පාඩම් ටික වෙන වෙනම ලියාගත්තා. සබ්ජෙක්ට් 3ටම අදාළව කොළ 3ක් අරගෙන ඒ ටිකේ 12 වසර පාඩම් වෙනමයි, 13 වසර පාඩම් වෙනමයි වෙන වෙනම ලියාගත්තා. එතකොට අපිට මෙතනින් තියෙන බෙනිෆිට් එක තමයි අපි පාඩම් ගන්න ලියාගත්තනේ. ඒ අපේ වචනෙන් තමයි ලියා ගන්න ඕනේ. දැන් මම නම් කලින් ෂයි එකේදී මේ පාඩම් ටික දන්න නිසා මම ලේසි පාඩමේ වචනේ ලියාගත්තා. ඒ කියන්නේ පොඩි නමක් දාලා පාඩමේ නම වෙන වෙනම ලියාගත්තා. ඊට පස්සේ අපිට මෙතනදී අපිට පුළුවන් පාඩම් මොනවද කියලා වෙනම ටික් මාක් කරගෙන අහුවෙලා නැති අපිට බැරි පාඩම් වෙනුවෙන් වැඩිපුර කාලයක් දාලා පාඩම් කරන්න. ඒ කියන්නේ ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. ඒක තමයි මගේ දෙවෙනි ටිප් එක. අපි යමු තුන්වෙනි ටිප් එකට. තුන්වෙනි ටිප් එක විදියට අපි මෙතනදී කතා කරන්නේ පාස් පේපර්ස් අපි ගාව තියෙන්න ඕන. අනිවාර්යෙන් මෙතනදී අවුරුදු 10ක් 15ට පාරණ පාස් පේපර්ස් අපි ගාව තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඒවා හොයා ගන්න ඕන. මෙතනදී මම කරේ මං ගාව තියෙන පාස් පේපර්ස් මොනවාද? අඩුපාඩු වෙලා තියෙන කියන්නේ පරණ අවුරුදු වල පාස් පේපර්ස් මං ගාව නැත්නම් අලුත් අවුරුදු වල ඒවා නැත්නම් ඒවා මොනවද කියලා වෙනම මාක් කරගෙන ඒවා print out කරන විදිහට තමයි මම හදාගත්තේ. එහෙනම් අපි යමු ඊළඟ ටිප් එකට. මෙතනදී මගේ හතරවෙනි ටිප් එක විදිහට මම පාවිච්චි කරේ ඩේ ප්ලෑන් එකක් හදා ගන්න ඕන. මම කලින් ෂයි එකේදී කරපු වැරද්දක් තමයි ඩේ ප්ලෑන් එකක් වෙනුවට මන්ත්ලි ප්ලෑන්, වීක්ලි ප්ලෑන් තමයි හදාගත්තේ. හැබැයි ඒ කිසිම දෙයක් වැඩක් උනේ නැහැ. අපි බොරුවට ප්ලෑන් හදලා වීක්ලි මන්ත් විදිහට හදාගත්තට අපි ඒව වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. හැබැයි ශනික ඩේ ප්ලෑන් හදාගත්තම ඒ විදිහට වැඩ කරගන්න අපිට පුළුවන් වෙනවා. මොකද අපේ ප්ලෑන් එක පොඩිනේ. එතකොට අපටත් නිදහසක් වගේම අපිට ඒ වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව අපි වීක්ලි ප්ලෑන් හදනකොට ඒ වගේ වැඩ කොට දැක්කම අපටත් නිකන් ඔලුවට බරක් වගේ දැනෙනවා. ඒ නිසා දවසේ ප්ලෑන් ටික දවස් විදිහට හදාගෙන ඩේ ප්ලෑන් විදිහට යනකොට තමයි වැඩ ටික කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම මෙතනදී දවසේ පැය 24ටම ඩේ ප්ලෑන් එකක් හදාගත්තා. එතකොට අපට හයිලයිට් 3ක් අරගෙන සබ්ජෙක්ට් 3ට පාඩ 3කින් ගත්තට පස්සේ එතකොට මේ කාලේ මේ වෙනුවෙන් වැඩ කරා කියලා අපිට වෙන වෙනම නෝට් ඩවුන් කරගන්න පුළුවන්. අපිට මුලදී මේ කොටු ඔක්කොම එකපාර පාඩ කරගන්න බැරි වෙයි. හැබැයි ටික කාලයක් යද්දි මේකට හුරු වුණාට පස්සේ වැඩ කරනකොට අපිට මේ කොටු ඔක්කොම පාඩ කරගන්න පුළුවන්. ඔන්න මගේ ඊළඟ ටිප් එක. මෙතනදී මගේ පස්වෙනි ටිප් එක විදිහට තියෙන්නේ අපි ගුරු මාර්ගෝපදේශ හොයාගන්න ඕනේ. සබ්ජෙක්ට් 3ට වෙන වෙනම 12 වසරට වෙනම ටීචර්ස් ගයිඩ් සබ්ජෙක්ට් 3ටත් 13 වසරට වෙනම ටීචර්ස් ගයිඩ් සබ්ජෙක්ට් 3ටත් තියෙනවා. ඒවා අපිට net එකෙන් ගන්න පුළුවන්. එහෙම අරගෙන PDF විදිහට හරි මේ විදිහට print out කරගෙන හරි අපි තියාගන්න ඕන.
අපේ A-level paper එක ටීචර්ස් ගයිඩ් එකට පිටින් හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක ළඟ තියාගෙන අපි පාඩම් කරනකොට මේකත් හෙල්ප් කරගෙන පාඩම් කරන්න ඕන. ඒ නිසා A-level කරන කෙනෙක් ගාව ටීචර්ස් ගයිඩ් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට අපිට පාඩම් කරනකොට මේක අනුව පාඩම් කරගන්න ලේසි වෙනවා. සමහර ටයිම් වලදී අපිට ටියුෂන් ක්ලාස් වලදී තේරෙන්නේ නැති දේවල් ටීචර්ස් ගයිඩ් එක අනුව බලලා අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා A-level කරන ළමයෙක් ගාව ටීචර්ස් ගයිඩ් තියෙන එක හොඳ දෙයක් වෙනවා. හැබැයි ගොඩක් අය කියනවා ටීචර්ස් ගයිඩ් එක අපිට තේරුම් ගන්න බෑ කියලා. ඇත්තටම මුලදී නම් අපිට තේරුම් ගන්න බෑ. හැබැයි ටීචර්ස් ගයිඩ් එක ටික කාලයක් යනකොට යූස් කරන විදිහත් එක්ක අපි ඉබේටම හුරු වෙනවා ටීචර්ස් ගයිඩ් එකත් එක්ක අපි වැඩ කරන්න. එතකොට අපිට ලේසි පොඩි කෙඩි සටහන් තමයි මේකේ තියෙන්නේ. ඒ අනුව අපිට ටිප්ස් හදාගෙන මේ කියන්නේ අපේ නෝට් එක කම්ප්ලීට් කරගන්න ටීචර්ස් ගයිඩ් එක අපිට ගොඩක් උදව් වෙනවා. මගේ ඊළඟ ටිප් එක විදිහට පාස් පේපර් කරන්න ඕන. මම පාස් පේපර් කරනකොට සබ්ජෙක්ට් 3ට ලකුණු දාගන්න මේ විදිහට එකක් හදාගත්තා. එතකොට බලා ගන්න පුළුවන් පළවෙනි පේපර් එකේදී මට ලකුණු කොච්චර තියෙනවද, එන්න වැඩි වෙනවද, අඩු වෙනවද, මගේ අඩුපාඩු මොනවද කියලා එතකොට අපිට එතනින් බලා ගන්න පුළුවන්. A-level කරන ළමයි කරන්න ඕනි දෙයක් තමයි පාස් පේපර්ස් කරන එක. එතකොට අපිට එක්සෑම් එකට ගියාම බයක් නැතුව අපිට හොඳට එක්සෑම් එක කරගන්න පුළුවන්. මොකද අපිට හොඳ උරුවක් තියෙනවා. ඒ නිසා පාස් පේපර්ස් කරන එක තමයි අනිවාර්යම දෙයක් වෙන්නේ. අපි යමු ඊළඟ ස්ටෙප් එකට. මම ඊළඟ ටිප් එක විදිහට ගත්තේ to do list හදන එක. අපිට මෙතනදී දවසට කරන්න තියෙන දේවල් ටික ලිස්ට් ඩවුන් කරගෙන මේ විදිහට දවසේ ප්ලෑන් එකට මේක ඇඩ් කරගෙන කරන්න පුළුවන්. එතකොට අපිට වැඩ ටික නොදැනීම අපේ වැඩ ඔක්කොම ඉවර කරගන්න පුළුවන්. ඉතින් මම දැන් කියලා දුන්න ටිප්ස් 7 පාවිච්චි කරලා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔන්න ඉතින් මම මේ විදිහට තමයි වැඩ කරන්න පටන් ගත්තේ. එහෙනම් අද ඉඳලම ඔයත් මේ විදිහට මේ ටිප්ස් යූස් කරලා වැඩ කරන්න පටන් ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට හෙල්ප්ෆුල් වුණා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මතක ඇතුව මාව subscribe කරගෙනත් යන්න. එහෙනම් මම මෙතන මේ වීඩියෝ එක ඉවර කරනවා. Thank you for watching. Bye bye.